අපි සෑහෙන ගේමක් තීලා බ්ලේස්ලින් ඉඩිට ඉල්ලා සවිත ඉන්නවා උන ගන උන ඇරගෙන නිතිමතේ සමිත දැන්වාට කොහොමද හොඳයි පාන් කියගන්න බැරුව ඉන්න සමිත අපි දැන් ඔය කඳවුරු භූමිය අතුලට යන ගම පාරණටය සවුත්තුයි පාර එනවන සාමාන්‍ය ඕෆ් රෝඩ් වාහනයක එන්න බලන්න මොකද කාරයකටනම් සාමාන්‍යයෙන් යට වදින්න පුළුවන් අපිත් ඇල්ට එක ආපු හින්දා ෂේප් පාර මොකද පොඩ්ඩක් ඒක යන්න පුළුවන්කම තිබුණා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් වැඩි වාහනයකින් ට්‍රයි කරන්න ඔය කැම්පින් සයිට් එකට එනවනම් සෑහෙන ගේමක් දෙන්න ඕනේ උන කියලා බලන්න චමත් මාව බස්සනවා එන්න මචං පාර මෙහෙන් ගන්න ඒත් නෑ මචං මෙහෙ උඩින් මෙහෙම යන එක ලේසි අරතනින් නේද අතන ආයෙ වදිනවා උතුරු පාරක් යනවා අතනින් දාව ඕමෙන් කෙලින් කෙලින් නෑ වදින්න හිමින් එන්න කියලා කිව්වා නෑ හරි දැන් මේ මෙහෙට කපා ගන්න ඕනේ හරි දැන් එන්න හරි අන්න හරි සංජය පොඩි ඔන්න හරි ෂේප් හිමින් දාන්න හරි හිමින් වැහලා නෑ කාලෙකින් පිට වහිද දන්නේ නැද්ද නුවරඑළිය තරම් සීතල නැහැ පට්ටි පොළ වගේ සීතල නැහැ සමහර වැස්ස නම් මිරිරා සීතල වෙන්න තිබ්බා එතන හරවන්න පුළුවන් දන්නේ නැහැ අබු පහලරව ගන්නවා එතන ධානයද ගාල් දින හැමතැනම හැබැයි මෙතෙන්ට දාන්නද මෙතෙන්ට දාන්න ඕනේ තියාවා මෙමද දැම් දර මේක ෆ්ලැට් තියෙනවානේ දැන් අපිට වැදගත්ම දේ තමයි මෙතනට කොච්චර දුරකට සිග්නල් දෙනවද කියලා කියන්න සතුටුයි මිත්‍රවරුනි සිග්නල් කඳුරක්වත් නැහැ මේ මෙතන මේ අර හොටෙල් එකක් වගේ තියෙනවා මචං අපරාධද ඒ අර කබාන එකක්ද? තාම හදලා ඉවරනේ. අයියෝ අපි දන්නවා තාම දෙන්නේ නැද්ද? දන්නවා නම් එන්න තිබ්බ ඒකට නේ. ඒක වැඩි නෑ දෙන්නේ නැහැ. තව කොච්චර කාලෙද? තව මාසයක් විතර. යයි නේ. කාමර කීයද? කාමර වෙන් කරන්න තත්තු දුන්න තියෙන්නේ. ඊට දෙකපාර දෙන්නේ නැහැ. කට්ටියකට ඉන්න. එහෙම නම් අවුලක් නැහැ. අතන තියෙන්නේ මේ කැම්පින් මේකෙන් යන්න. නිංගිල්ල අවුතිනවා. ඔයා මෙතන ඉන්න බාර මේවස වැස්සේ නෑනේ නෑ පෙරේකට ඉස්සලවද කට්ටිය ඉතුරු පින්නක් වගේ එහෙනම් ඊයාවේ නෑනේ අර එහෙනම් බුලකට එකක් දිනනද එහෙනම් පොඩ්ඩක් ගස් පැත්තට එන්න ගිහුවනම් හරි ටෙන්ට් එකනේ කොහොමද ටෙන්ට් එක ගහන්න තියෙන අරාරිය පැත්තට කිලිමෙලි ගන්නවා එතන ගහනවා නේද මෙහා පැත්තේ මුල්ලි ගහක තමයි වෙලා ඉන්නේ අද අපි විතර දින්නේ තව ඉන්නේ එහෙනම් මේ එක ටීම් එකකට විතරයි දෙන්නේ. එකද ටීම් එක විතර දෙන්නේ. අර යන මේ වතුර පාර මොකද්ද? මේක උඩ පොරට තියෙනවා. එහෙනම්. අතන මේකක් තියෙනවනේ. ඒක තමයි අපිත් මේ දැන් දැක්කේ. ඒක වැඩි වෙන්නේ නැහැ. තාම වැඩි වෙන්නේ නැලු.
සිග්නල් නැහැ නේ ෆෝන් වලට එහෙම. හරිම විනෝද. තියලා කෝල් එකක් ගමු අපි. හරිම කාම් ප්ලේස් එකයි. මෙතන තමයි කැම්ප් කරන්නේ. මේ කලුතෙන් හදන ගමන් තාම ඉවර නැහැ කබාන එක. ෆොරෙස්ට් එක නේද අයිති මං හිතන්නේ. ඔව් ෆොරෙස්ට් එක තමයි හදන්නේ එකපාර දෙන්න හදන්නේ කබාන එක. සෑහෙන කම්ෆර්ටබල් ලෙවල් එකකින් හදනවා. අපිටත් පුළුවන් ඉස්සරහට එන්න. නේ සත්තු අඩුයිද? කොටිය? සත්තු යන්නේ වදුරු රිලව් වලු. ඒ කට්ටිය තමයි ඉන්නේ. කොටියමයි ඉන්නේ. දිව්‍යා එන්නේ නැද්ද? අර මුල් ටික තමයි පොඩ්ඩක් එන්න අමාරු නේ. ඊට පස්සේ අවුලක් නැහැ නේ. ඕව තමයි කොන්ක්‍රීට් එකේ අද පොඩි අලක් වගේ තියෙනවා එතන. උස වාහනයක් වුණාම අවුලක් නැහැ. දැන් කාර් නම් මේක තමයි ඉතින්. ඕක දැන් උඩට එනකොට වල පල්ලට ගන්න උඩ තමයි යට. වදින්නේ. ඔය මෙතෙන්ට එන්නේ කවුරුහරි කැම්ප් කරන දවසේද නැත්නම් හැමදාම ඉන්න. තමයි බරට වැඩ වගේනේ. බඩු කියනවා මේ ගන්නවත් කියන එක ඉච්චරයි. ලෙඩ තියාගෙන මිනිස්සු කරන වැඩ බලන්න. අපෙන් වැඩ ගන්නවා. දුමනේ අතේ. අතන තියෝ. නිකමට බෑග් එක ගන්න එපා නේ. ඈ? නිකමට බෑග් එක ගන්න එපා. කැමරාව අල්ලන් ඉඳපන්. ඔය ලෙන්ස් එක නෙමෙයි. අපේ සංජුලත් බඩු ටිකක් උස්සන් එනවා. කැදුරු දිගාරන් එනකොට දිලා ගන්න සීන් එකේ දිලා ගන්න. අර මේ මෙවරන හොඳ එකක් දාන්න ඕනේ. අනිවාර්යයෙන්. ඇසොල්ට අද ඉතින් කටින් කියන හින්දා තමයි ඈ සිග්නල් නැහැ. මේකේ තියෙනවා. හරි. තව චුට්ටයි. නැද්ද? හරි. පොඩ්ඩයි ඉන්න. Hah? Porogen koe tibe? Ah. Taniin ගෙනියන්න පුළුවන්ද මං එන්නද? ගෙනියමුනේ.
සාංජුල කොල්ල දරා දිනවා සවිතත් ඉන්නවා අපි අවුල ගත්තා ගයිස් මාර හුලගත් තියෙන්නේ මට සැකයකුත් තියෙනවා මේ වැඩ ටික ඉවර කරගන්න පියාගන්න එක කරගන්න පුළුවන්ද කියන එක කවන්න අපි try එකක් දෙමු නැත්නම් බඩගින්නේ හරි ඉමු අපේ එක්කෙනෙකුට උණක් ගැනලා ඉන්නේ අනික සීතලයි වතුර නම් I think ගන්න දෙයක් නැහැ සෑහෙන සීතලයි vlog කරන්න කුරුන්දල් ටික ඇවිලුනාම මේ ඔතෙන්ට ගමු ලයිට් එකද ඒකේ මචං කට්ටිය ළඟ පාතක නැත්තා ඩිම් වෙනවා ඔව් ඒ උඹේ සිග්නල් තියනවනේ බං හා සිග්නල් තියනවනේ ඔව් සින්දුවක් ගන්න ඒ මම ඩේටා දාන්න අර 7 ගානට පැකේජ් එකක් තියනවනේ YouTube ගන්න අනේ 2.5 එකක් දාන්න 2.5 මේවා මචං ආයෙ ගන්න ඕනේ නැති මේ තියලා මම ගාව ගිය පාර එකක් තිබ්බා ඒක මම පාවිච්චි කරා පාවිච්චි කරා ඒක වන්නේ ඩිලිට් කරන්න එපා එච්චර මේ යා මොකද ආන්නේ ඉන්න අපහොර මැනේජ් කරලා අපි බාබකියු එක කැම්පින් ෆයර් එක කොහමද කීලෝ එක පටන් ගන්න කොහොම ජාරයද සංජුල ගත්ත ආතල් එක රෙකෝඩ් කරගන්න බැරුණා නේ ඔව් යකෝ මොනවාද ගන්න ඕනිය ඔබ මේ වෙලාවට ඔබ මතක් වෙන්නේ නැහැ නේ මොන බලාගෙන මේ ගින්දර මේ ඇකට එන්න පුළුවන් ඔය ෆොයිල් එකට ඇවිලෙන්නේ නැද්ද මචං හා දෙකක් විතර දාමුද චාකෝල් අර අඟුරු උඩ තියන්න ඕනේ මෙයා චාකෝල් දැම්මම ඇති ඔව් ඔතන ටිකක් දැම්මා දැන් තව දාන්නකෝ අපි එතනම නම් වැඩේ කරන්නේ මෙතෙන්ට දාව මෙතනත් මම චාකෝල් දැම්මා දැම්මා ඔව් මේක යටින් තියපන් ඒක ඇවිලෙනවනේ බා මේ අඟුරු උඩ තියන්න ඕනේ ඉන්න පොඩක් එනගේ මචං මේ ගනිපද මේ ඇති
සොසේජ් එක ගන්න. මේ ගනි ඉක්මනට ගනි. ගොඩක් කරගෙන. දෙක නැද්ද? සමිත මෙතෙන්ට තියපන්. මෙන්න මෙතන තියෙන්නේ මේ චාකු. sorry. අම්මා. ඉතිරාග. මජාගෙන ඉතරම ගන්න. අද රෑට කෑම ගැන අපි කිසි ප්ලෑන් එකක් නැහැ. මේ පාන්දර නැගිට පන්නේ. අපිට මොකක් හරි තියෙනවද? මට DSP එකට ජොයින් වෙන්න තියෙන එක තමයි තියෙන්නේ. මේ පාන්දර මන් ලස්සනයි. ඔව්නේ. මේක නම් සුපිරිම කැම්පින් එක්ස්පීරියන්ස් එකක්. මේකේ මචං මට හිතෙන්නේ මේ වතුර වල අවුලක් තියෙන්නේ. රත් වෙන්නේ නැද්ද? මේ වතුරක් දන්නේ නැහැ නේද? මෙයාට මං කිව්වා මට බෙහෙත් බොන්න වතුර ටිකක් තියලා කෝපි හදන්න කියලා. ඔක්කොගෙම කෝපි හදලා මට කියනවා කෝපිත් එක්ක බෙහෙත් දීපන්. කියනවා කෝපිත් එක්ක බෙහෙත් දීපන්. එතේ දවස් දෙකකටම දිනනවා. වණ්ඩු අපේ කොහොමද? නැති. ඒ පුළුවන් නම් බෙහෙත් ටික ගෙනත් දියම්කෝ. මට විතර බෙහෙත් තියු බෙහෙත් බදයි මෙහෙම. වණ්ඩු අපේ ගන්න. ඔහොම කමක් නැද්ද? අනේ මචං අතන බලන්න. සමිතිය බෙහෙත් ටික ගන්න ඕනේ. කාලේට වුණොත් එහෙම අපිට බැනුම් අහන්න වෙන්නේ. අර දීලි ගන්න මරු. මේ කල්ල. මචං මේ දෙක උඩට යන සීන් එකේ ඉන්නේ. අන්න හදුවා. මේකෙන් මොකද්ද දන්නේ? ඕක බා. ඕක ඕනේ. ඒක මේ දවසට එකපාරක් බොන්නේ. අර මම දාපන් නේ. මම බෙන්ඩර් දෙක ගමු. මේ රැපිසෝල් එකයි දෝනේ. රැපිසෝල් දෙන්න. මේ ඔක්කොම හැරිලා මක් මේකේ. එහෙමද? අනිත් වෙනත් රැට දිනවා කියනවා එක දා. රාත්‍රියට එක මේ රැපිසෝල් එන්නේ නැද්ද? නෑ රාත්‍රියට රැපිසෝල් නෙමෙයි. එකකින් එකක් ගන්න. අර ඔක්කොම ඇල්ලයි. ඔබ දන්නද ඕක කොහෙද තිබ්බේ කියලා? ඔය සංජිලේ බස් වල ඇත්තට බා. හා? ඔව් උඹ ඕකුඩේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒකෙන් ගන්නේ. රාත්‍රී දෙකයි. ආ මේ දෙක ගන්න. ඔබ රෑට තියෙන ඒකුත් උදේට බීලානේ. ඔව් මම බීවා. මචං අර චිකන් එක තනි කරලා දාන්න ඕනේ. ඊට මම දාලා දෙනවා. ලියක් මම බේ අර කමන්න ඉක්ුටේ රත් මේක දීලා. හරිනේ. අනිත් පැත්තෙන් දාන්න තියෙන්නේ. ඈ? මෙහෙමනේ? ඔව්. වැඩි එතන පට්ට රස්නයක් තියෙනවා. කෝපිත් එක්ක බෙහෙත් බිව්වා බලන්න. තව දිනක් කෝපි. ඔව් බං. චුට්ටක් තියමු. අද අපිට සමිත අපිට මොනවද කන්න තියෙන්නේ? අද තියෙනවා චිකන්, සලාද, සලාද කොළ, පේර, කොත්තු මේ සොසේජස් තියෙනවා එහා පැත්තේ. තියෙනවා. සලාදයක් තියෙනවා පිටිලා. කොහොමද හදන්නේ? දාන්න බය ඔබ බෙරි කරන්න එපා කිව්වම ඒක අර ප්ලාස්ටික්
ගයිස් දැන් වෙලාව පාන්දර 5:00යි. ඉතින් තාම ඔයට කරුවල ටිකක් තියෙනවා මේ වැඩිම ඊයේ රෑ ඉඳලා මාර හුලඟක් තිබුණේ. ඒ ගන්න ඉතින් ආයෙ කතා කරලා වැඩක් නැහැ. දැන් රෑ පොඩි වැස්සකුත් තිබුණා. අර පැත්තෙන් ඉර මම අර පැත්තෙන් තමයි ඉර පායගෙන එන්නේ. බලමු අපි ලස්සන සන්සෙට් එකක් ගන්න පුළුවන්ද කියලා. අපේ ලයිට් එකත් එළියන වැඩ කරනවා. පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මාරම මේ කියන්න දෙයක් නෑ. ඉතින් පට්ටම සීතලයි. මාරම ලස්සන උදෑසනක් තියෙන. සෑහෙන ලස්සනයි. අපේ අර දෙක තාම නිදි. හලෝ. යාළුවනේ අපි කීලවල නාව. හලෝ. පොඩි වැහි කිනි බින්දු ටිකකුත් වැටෙනවා. එක්ක මුණ හොදමු නැත්තම් නාව. මාරම ලස්සනක් තියෙන්නේ. ආයෙ ඉතින් කියලා වැඩක් නැහැ. ගහලම් බලමු.
මම අතනින් බහින්න දන්නත් තියෙනවා. වැටෙයිද දන්නේ නැහැ. වැටුණත් අපි නා wow. Gua move. Kita latihan. කැම්පින් ගියපු නැති රැස්ස නැති එකම කැම්පින් එක. සෑහෙන හොඳයි. මාර හුලඟක් තිබ්බ රෑ නම් ඇති වෙනවා. තාමත් ඒ හුලඟ එහෙමම තියෙනවා. පාන්දරම සීතලේ නෑවා. තවත් සීතලයි මෙච්චර මේ ඉර පායලා තිබුණා. හරි guys තිබ්බගේම පිටිසිදු කරා. උදාන පාඩු නැහැ. බලන්න කිසිම මේ හැමදේම සුද්ධ කරලා තිබ්බ විදියට. හරි එහෙනම් අපි ගිහලා එන්න. මතකෙට නේවත් නැතිද සෙවනල්ල වගේ